කොස්ටින් ෆයිනල් පේපර් එකේ තුන්වෙනි ප්‍රශ්නේ. ඒකේ තියෙන්නේ අපිට calculate break even sales unit of product A and B and margin of safety of the company. එතකොට මේ ගානේ තියෙන වෙනස තමයි සාමාන්‍යයෙන් අපිට break even එකක් හදන්න එන්නේ තනි product එකක. දැන් මේකේ අපිට product දෙකක් දීලා තියෙනවා. අන්න ඒක තමයි මේකේ තියෙන වෙනස. එතකොට අපි මේ ගානේ විදියට මුලින්ම මොනවද තියෙන්නේ කියලා බලමු. AB PLC sell two product. ඒකේ sold price එක 200. ඒ කියන්නේ selling price එක 200. මම මෙතන දාගන්නවා. ඊට පස්සේ B එකේ selling price එක 300. ඊට පස්සේ variable cost එක A එකේ 150යි කියලා තියෙනවා. B එකේ 200යි කියලා තියෙනවා. එතකොට අපි දන්නවා contribution per unit. ඒ කියන්නේ ඒකක එක දායකයේ නැත්නම් සහභාගියෝ හොයන්නේ selling price එක විකුණුම් මිලෙන් variable cost එක විචල්්‍ය පිරිවැය අඩු කරාම. එතකොට ඒකක එක විකුණුම් මිල 200යි ඒකක එක විචල්්‍ය පිරිවැය 150යි. එතකොට ඒ වල contribution ඒ කියන්නේ ඒකක එක දායකයෝ එනවා 50. එතකොට B වල බැලුවාම විකුණුම් මිල 300යි variable cost එක නැත්නම් විචල්්‍ය පිරිවැය 200යි. එතකොට contribution එක එනවා 100. අපි normal අර BEP හදන එක වගේම තමයි මේකෙත් මේ contribution per unit එක හොයාගන්නේ විකුණුම් මිලෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. මේක නිකන් අර කලින් එකක්ම තමයි. ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ මෙතන. It is also expected that the products are sold in a constant mix which is being 1 unit of B for every 3 units of sold. ඒ කියන්නේ එක B constant mix එක කියලා කියන්නේ A එකෙන් 3ක් යද්දි B එකෙන් 1ක් කියලා. අපි constant mix එකත් මෙතන මෙහෙම දාගන්නවා. constant mix නැත්නම් sales mix. මෙන්න මේක තමයි අපිට ගානේ important මේ වෙන්නේ. ගාන හදද්දි මේක මේ වැදගත් වෙනවා. එතන මේ දෙකේ total එක මම මෙතන 4යි කියලා දාගෙන තියෙනවා. 3 1යි 4යි කියලා තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ fixed cost එක තියෙනවා මිලියන 7.5. එතන මම එකක් දාගත්තා. ඒක මොකටද කියලා දැන් fixed cost එක. ඒ කියන්නේ ස්ථාවර පිරිවැයක් A product එකටද යන්නේ B product එකටද යන්නේ කියලා එහෙම හොයන්න බෑනේ. දැන් අපි ගොඩනැගිල්ලක් අරගෙන අපි ඒ ගොඩනැගිලි බිස්නස් කරනකොට ඒ ප්‍රොඩක්ට් එකට කොච්චරක් මේ ෆික්ස් කොස්ට් එක යනවද එහෙම කියලා කියන්න බෑනේ. මොකද දැන් ඉලෙක්ට්‍රිසිටි එක කොමන් ඉලෙක්ට්‍රිසිටි එක යන එක එහෙම කියන්න බෑ. ඒක නිසා ෆික්ස් කොස්ට් එක දෙකටම තමයි තියෙන්නේ. ඊට පස්සේ total budget sale මේ revenue කියලා තියෙනවා මිලියන 9.5ක්. ඒකත් දෙකේමනේ. එතකොට අපි ඒකත් දාගන්නවා. මේක නිකන් මේ විස්තර දාගන්න තමයි තියෙන්නේ. ඊළඟට ඒකෙදි ඒ ටෝටල් බජට් එකේදී 15000ක් ඒගොල්ලෝ විකුණන්න හිතන් ඉන්නවා කියලා තියෙනවා A වලින්. ඒතකොට A වලින් 15000යි B වලින් 5000යි. ඔය ටික තමයි අපිට ගානේ දීලා තියෙන්නේ. එතකොට අපිට හොයන්න කියලා තියෙන්නේ break even point එක. එතකොට අපි break even point එක normal හොයන්නේ ස්ථාවර පිරිවැය බෙදනවා ඒකකයක දායකෙන්. එතකොට ස්ථාවර පිරිවැය කොහොමද මේකේ තියෙනවා මිලියන 7.5ක් කියලා. එතකොට මේකේ contribution per unit කියන එක දැන් අපිට මේක බෑනේ මේ මිලියන 7.5 මට 50න් බෙදන්න බෑ. මිලියන 7.5 ලක්ෂයෙන් බෙදන්න බෑ. ඒක වෙන වෙනම ගන්න බෑනේ. මොකද මිලියන 7.5 මේ දෙකටම යනවා. එතකොට අපි කරන්න ඕනි contribution per unit එක පොදු තැනකට ගේන්න ඕනි. අපි එකක් දාගන්නවා weighted average contribution කියලා. එතකොට මේ weighted average contribution එක හදන්නේ අපිට A වලට ආවනේ contribution එක 50ක් කියලා. අපි ඒක මේ sales mix නැත්තම් මේ මෙතන ගාන තියෙන constant mix එකෙන් 50 ගුණ කරනවා 3. එතකොට අපිට A වලට එනවා 150. ඊට පස්සේ contribution එක B වලට ඇවිල්ලා තියෙනවා 100ක්. එතන constant mix එකේදී නැත්තම් sales mix එකේදී තියෙනවා අපිට එකක්. එතකොට 100 ගුණ කරා එකෙන් 100. එතකොට මේ දෙක එකතු අපි ගන්න. එතකොට මේ දෙක එකතු අපිට 250ක් එනවනේ. එතකොට 250 අපි වෙයිට් කරනවා කියලා කියන්නේ අපිට මේ ෆිගර් එකෙන් බෙදන්න තියෙන. එතකොට අපි මේ දෙකේ ගත්ත ෆිගර් එක 4යි 250 අපි 4ෙන් බෙදුවාම weighted average contribution එක එනවා 62.750. එතකොට අපිට කරන්න තියෙන්නේ weighted break even sales unit කියන එක කරන්න තියෙන්නේ මේ මිලියන 7.5 62.750ෙන් බෙදන්න තියෙන්නේ. මම මේ දාලා තියෙන්නේ මිලියන 7.5 62.750ෙන් බෙදුවාම අපිට එනවා break even sales unit කියලා 1,20,000. එතකොට මේ 1,20,000 කියන්නේ A B දෙකේම එකතුව තමයි මෙතන තියෙන්නේ.
එතකොට මේගොල්ලෝ අපෙන් අහන්නේ ප්‍රොඩක්ට් A එකටයි B එකටයි කොහොමද යන්නේ කියලා. එතකොට අපි ඒක කරන්නේ A වලට කොච්චරක්ද යන්නේ කියලා බලන්න අපි කරන්නේ මේ 1,20,000 අපි ආයිත් බෙදනවා 4ෙන්. ඒ කියන්නේ මොකෝ අපිට මේ කන්ස්ටන්ට් මික්ස් එකේදී අපි ගත්ත මෙතන 4යිනේ. 4ෙන් අරගෙන කන්ස්ටන්ට් මික්ස් එකේදී නැත්නම් සේල්ස් මික්ස් එකේදී අපිට A වලට එන්නේ 3ක් නිසා අපි 3ෙන් ගුණ කරනවා. එතකොට A වලට 90000ක් එනවා. එතකොට B වලට ගන්න 1,20,000 අපි බෙදනවා ඒ වගේම 4ෙන් ගුණ බෙදලා ගුණ කරනවා එකකින්. නැත්තම් B වලට තව ගන්න පුළුවන් A වලට 90000යි නම් B වලට 1,20න් 90000ක් අඩු කරාම 30000යි. එතකොට දැන් මෙතන තියෙන calculate break even sales unit of product A and B කියන එකේ අපි ආන්සර් එක හදලා ඉවරයි. යුනිට් වලින් හදන්න කියලා තියෙන්නේ. එතකොට මම මේකේ එක්ස්ට්‍රා කියන්නේ බැරිලාකත් ඒගොල්ලෝ අපිට කිව්වොත් රුපීස් වලින් කියන්නේ වැලියු එක රුපියල් වලින් කරන්න කියලා කිව්වොත් අපිට කරන්න තියෙන්නේ දැන් A වල අපිට 90000යි යුනිට්ස්. එතකොට B වල 30000යි. එතකොට A වල selling price එක 200යි. B වල selling price එක 300යි. එතකොට 90000 200ෙන් ගුණ කරාම මිලියන 18යි. ඊළඟට 30000 300ෙන් ගුණ කරාම B වලට මිලියන 9යි. එතකොට මේ දෙකේම එකතුව තමයි ටෝටල් එක එන්නේ. කියන්නේ මේ දෙකේම ටෝටල් එක BEP කීයද කියලා ඇහුවොත් මිලියන 27යි. මේක එක්ස්ට්‍රා තියෙන මේක ගානේ අහලා නැහැ. අර මෙන්න මෙතන මේ සේල්ස් මික්ස් එක ඇවිල්ලා මෙන්න මෙතන මේ contribution per unit කියන කෑල්ල මේ හදලා මෙන්න මෙතන මේ A වලට යුනිට් ගානයි B වලට යුනිට් ගානයි හොයාගන්න විතරයි තියෙන්නේ. නැත්තම් වෙන මේ කිසිම දෙයක් ඒකේ අලුතෙන් නැහැ. ඊට පස්සේ margin of safety units ඒක margin of safety කියලා තියෙන units වලින්ද rupees වලින්ද කියලා නැහැ. එතකොට සාමාන්‍යයෙන් අපිට ෂුවර් එකක් නැත්තම් අපි දෙකෙන්ම හදන එක තමයි හොඳ. මොකෝ ඒගොල්ලෝ අපෙන් අහලා නැහැ මෙතන දැන් units කියලා තිබ්බට margin of safety of the company. එතකොට අපිට time තියෙනවා නම් අපි කරන්න ඕනි time තියෙනවා නුන ලකුණු 15ක් දීලා තියෙනවානේ. එතකොට තව විනාඩි 5ක් අපිට වැය කරන්න බැරි නෑනේ. ඒක නිසා අපි කෝකටත් අපිට බේරෙන්න බැරිලා ඒ කියන්නේ බැරිලාක්වත් මේගොල්ලෝ දෙකම බලාපොරොත්තු වෙයි කියලා හිතලා අපි හදනවා margin of safety unit. margin of ඒ කියන්නේ ආරක්ෂක ආන්තිකයේ යුනිට් වලින් කියන්නේ ඒකක වලින් හොයන්නේ budgeted sale. ඒ කියන්නේ නැත්තම් මොකද්ද budget කියන්නේ අපේක්ෂිත විකුණු ඒකක ගාණෙන් අඩු කරනවා break even. ඒ කියන්නේ සමච්ඡේදන ලක්ෂයේ ඒකක ගාණ. නැත්තම් මේ budgeted sale එක වෙනුවට කියනවා actual sale එක කියලාත් කියනවා සමහරක් වෙලාවට. ඒතර මේගොල්ලෝ budgeted sale එක කියලා දීලා තියෙන්නේ අපිට මෙතින් මෙතන 15000යි A වල 15000යි මෙතින් budgeted sale A වල 15000යි B වල 5000යි. එතකොට budgeted sale එක ඇවිල්ලා මේ දෙකේම total එක 20000යි. ඉතින් මම අරන් තියෙන්නේ 20000 තමයි අරන් තියෙන්නේ. එතකොට 20000න් break even එකේ sales ගාන අපි හොයාගත්තා 1,20,000යි. මේ දෙකේම එකතුවනේ අපිට එන්න ඕනේ. එතකොට 20000න් 1,20,000ක් අඩු කරාම අපිට එනවා ලක්ෂයක් මයිනස්. කියන්නේ ආරක්ෂක ආන්තිකයේ හොඳ නෑ නෙගටිව් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආරක්ෂක ආන්තිකයේ වැලියු වලින් ඒ කියන්නේ ඒක ගන්න තියෙන්නේ budgeted sale නැත්නම් actual sale එක අපිට මේ break even sale එකෙන් ගන්න තියෙන්නේ. එතකොට actual sale එක අපිට හොයාගන්න මේ නැත්නම් budgeted sale එක හොයාගන්න පුළුවන්. දැන් මේකේ A වලට 15000යි යුනිට්. එතකොට A වලින් හදන්නේ 200යි. එතකොට අපි 15000 ගුණ කරනවා 200යි. ඊට පස්සේ ආයෙත් එකතු කරනවා ඒකට 5000යිනේ B වලින් budgeted sale එක. එතකොට 5000 ගුණ කරනවා 300යි. එතකොට budgeted sale එක එනවා වෙනම හදලා පෙන්නන්න නැත්නම් ඒක A වලින් 15000යි ගුණ කරා 200යි. ඊළඟට මේකේ 5000යි මේක ගුණ කරා 300යි. budgeted sale එක එන්නේ 45 million. $45 million මේ මිලියන 4මාරක් එන්නේ. ඊට පස්සේ අපිට මෙතන break even එකේ දැන් මම මෙතන හදාගත්තනේ break even එකේ sale එක මේ හදාගත්ත මේ කොළ පාටින් කරලා තියෙන break even එකේ sale එක. එතකොට මිලියන 4මාරෙන් අඩු කරන්න මිලියන 27ක්.
එතකොට මිලියන 22.5ක්. ඒකෙත් මයිනස් එකක් කියන්නේ මේක රුපී වැලියු එක. ඔක තමයි ඔය ගානේ හදන්න තියෙන්නේ. මහා ලොකු දෙයක් නෑ අර අතන මේ කන්ස්ටන්ට් මික්ස් එකත් එක්ක පැටලෙන එක විතරයි වෙන්නේ. කියන්නේ ප්‍රොඩක්ට් දෙකක් ආවොත් හිතා ගන්න කන්ස්ටන්ට් මික්ස් එක දුන්නාම ඒ කන්ස්ටන්ට් මික්ස් එකට අපි මුලින්ම contribution per unit එක හදාගත්තා. contribution per unit එක constant mix එකෙන් එන ගානෙන් ගුණ කරනවා දෙකම. එතකොට ඒ වලට තියෙන ගාන sales mix එක නැත්නම් constant mix එක 3 නිසා අපි 50 ගුණ කරා 3ෙන්. C වලට තියෙන්නේ 1 නිසා 100 ගුණ කරනවා 1ෙන්. එතකොට අපිට මේ දෙකේ total එක කියන්නේ 50 ගුණ කරාම 3ෙන් 150යි 100 ගුණ කරාම 1ෙන් 100යි. එතකොට මේ දෙකේ total එක ගත්තා. අපි constant mix එකේ total එක ගත්තා. එතකොට 250 අපි 4ෙන් බෙදුවා. එතකොට ඒ එන ගාන අපි ෆික්ස් කොස්ට් එකෙන් බෙදුවාම අපිට කෙලින්ම BEP සේල් යුනිට් එක එනවා. ඒ එන්නේ ටෝටල් එක. එතකොට ඒ ටෝටල් එකෙන් අපිට කීයක් ඕනේද බලන්න අපි කරන්නේ ආයිත් අර බෙදුව ගාන තියෙනවානේ අපිට ආපු ගාන අපි මෙතන ටෝටල් එක ගත්තේ අපි 4 නම් 4ෙන් බෙදලා ඒ වලට අදාළ කන්ස්ටන්ට් මික්ස් එකෙන් ගුණ කරනවා. අනිත් එකේ 4ෙන් බෙදලා ඒ වලට අදාළ කන්ස්ටන්ට් මික්ස් එකෙන් ගුණ කරනවා. මේ බජට් සේල් මේ මොකද මාජින් ඔෆ් සේෆ්ටි යුනිට් එක නම් එහෙම මේ මොකක්වත් නෑ අර සූත්‍රෙම තමයි. ඉතින් අර මේ උඩ මෙන්න මෙතන හදාගන්න එකත් එක්ක තමයි ඒක වෙනස් වෙන්නේ. මේකේ මේ අර පස්තාරයන් දින කියන එක නම් කරන්න තියෙන්නේ පස්තාරයන් නිකන් කටුවට ඇඳලා ඒකේ අර මෙන්න මේ පැත්තට මට ඒකට කියන එක මට හරියට මතක නෑ තිරස්සක්ෂයද කියලා. මෙන්න මෙහෙම කියලා හිතන්නකෝ. පස්තාරේ මේ පැත්තට ඔහොම එකක් දාලා මෙන්න මෙතන මේ මැද හරියකින් ෆික්ස් කොස්ට් එක අඳින්න එතන මේ දාන්න මිලියන 7.5යි කියලා. ඊට පස්සේ ටෝටල් කොස්ට් එක යවන්න මෙන්න මේ හරියෙන් යවන්න ටෝටල් කොස්ට් එක. ඊළඟට මෙන්න මේ හරියෙන් එකක් මෙහෙම ගහලා ඉවරලා තනීරක් ගහලා ඉවරලා එතනින් දාන්න margin of safety මෙන්න මෙතන අපිට ආවේ margin of safety ලක්ෂයයිනේ. ලක්ෂය නෙමෙයි බජට් සේල් එක මෙන්න මෙතන බජට් සේල් එක මෙන්න මෙතන 20000යි. margin of safety එක ගන්න අපි මෙතන මෙන්න මෙතන 20000 දාන්න. ඊට පස්සේ break even එක මෙන්න මේ හරියෙන් මාක් කරන්න ඒක දාන්න 1.20. එතකොට මෙන්න මේ දෙකේ මෙන්න මේ කොටුවේ පරතරේ වරහන් ඇතුලේ දාලා දාන්න margin of safety ලක්ෂය. ඒ ටික තමයි අඳින්න තියෙන්නේ. මේ පැත්තෙන් ඊළඟට break මේ අර total cost එක මේකෙන් කැපෙන තැන මාක් කරන්න මේ break even point එක කියලා. එච්චරයි. පස්තාර නම් නිකන් කටුවට අඳින්න තියෙන්නේ.